ඓතිහාසික ගලපාත රජමහා විහාරය යනු මහා කාශ්‍යප දළදා වහන්සේ වැඩ සිටින ලෝකයේ ඇති එකම ස්ථානයයි. අද වන විට මේ ස්ථානයේ පැදුම් පිදුම් කරගන්න බැරි වෙන තත්ත්වයට බෙන්තන හුංගන්තර ග්‍රාම නිලධාරී වන ඉන්දික මහතා විසින් මේ ස්ථානය වසා දමා ආමුදුරුවන්ට තර්ජනය කර යතුර ලබාගෙන මේ වෙනතුරුත් වසා තබා තිබෙනවා. ඒ නිසා අපි ඉල්ලා සිටිනවා මේ බලධාරීන්ගෙන් හැකි ඉක්මනින් මේ නිලධාරියට විරුද්ධ නීතිය ක්‍රියාත්මක කරලා අප පන්සල විවෘත කර ගැනීම සඳහා අවැසි ඉදිරි කටයුතු කර දෙන ලෙස මේ ස්ථානයේ වැඳ පුදා ගන්නේන තුවාසක් බෞද්ධ ජනතාවට අද මේ ස්ථානයේ වැඳ පුදා ගන්න තියෙන අවස්ථාව මේ නිලධාරියා අත්නෝමතික ලෙස කටයුතු කරලා බහලා දාලා තිනවා. අපි මේ පන්සලේ උපාසක මහත්තුරු හැටියට අපිට අද සීල් ගන්න වෙලා තින්නේ වෙනම ස්ථානවල ඒ තත්ත්වයට පත් කරපු මේ නිලධාරියාට විරුද්ධව මේ රාජ්‍ය නිලධාරීන් වහා ක්‍රියාත්මක වෙලා ඔහුට නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉතාමත් දැකපත් වෙලා මේක ඇවිල්ලා විහාරේ වහලා යතුරු අරගෙන හාමුදුරුවනමත් සම්බන්ධව ග්‍රාම සේවක මහත්තයාත් මේකට සම්බන්ධ වෙලා මෙහෙම වහලා තියෙනවා. මේක අපේ ගමේ කට්ටිය විතරක් නෙවෙයි එන්නේ මේ පන්සල වැඳ පුදා ගන්න. මේ ඇවිල්ලා කාශ්‍යප ධාතුන් වහන්සේ වැඩ සිටින පන්සලක්. ධාතුන් වහන්සේලා වැඩ සිටින පන්සල විහාරය වහලා දාලා ඉවරලා මොනවද බලාපොරොත්තු වෙන්නේ? කාටද මේ මලේ පෙන්නන්නේ? අපේ පන්සල අපිට ඕනේ. අපේ ගමට ඕනේ. ඒ වගේම රටේම වැඳ පුදා ගන්න එන සියලුම දෙනාට මේ පන්සල ඕනේ. වැඳ පුදා ගන්න තැනක් ඕනේ. ඒක නිසා වැඳ පුදා ගන්න මේ විහාරස්ථානය ඇරලා දෙන්න කියන එක තමයි අපි බලධාරීන්ගෙන් ඉල්ලන්නේ. මේ ප්‍රකාශ කරන්නේ ඊළඟට ගල්පාත මහා විහාරයේ දායකේ ඒ වගේම අපි මේ ප්‍රතිස්ථානය අපි සමාදන් වෙනවා. මේ වන්දනාමාන කරනවා. අද සිදු වෙලා තියෙන්නේ මේ වන්දනාමාන කරන විහාරයේ දොරවල් අකුළු දාලා සිවිල් කරලා අපේ උන්නතර වසම්බාර ග්‍රාම නිලධාරියා විසින් මේක යතුරු කන්දේ විහාරයේ මහින්ද හාමුදුරන්ට බාර දීලා තියෙනවා. ඉතින් මේක වැඳුම් පිදුම් කරන්න විදිහක් නැහැ. ඔය පෙරවස් සමාදන් වෙන අයට සමාදන් වෙන අයට මේක වඳින්න විදිහක් නැහැ. ධාතුන් වහන්සේලා වන්දනමාන කරන්න විදිහක් නැහැ. ඒ වගේම මේ වස් සමාදන් වෙන භික්ෂුන් වහන්සේලාට පොය සීමාවක් බහලා දාලා තියෙන සෑම කාමරයන් වහලා අපේ වැඩ සිටින භික්ෂුන් වහන්සේලා බිම ප්‍රතිපිලා තමයි රාත්‍රී ගත කරන්නේ. ඉතින් මේ අපි මේ ළඟේ ඉතුරු උපන් දෙයකට සිද්ධ වෙච්ච සිද්ධියක් මේක. ඉතින් අපි මේ ඉඳලා සිටින්නේ මේ විහාරස්ථානයේ විවෘත කරලා මිනිසුන්ට වැඳ පුදා ගන්නට ඒ කටයුතු සලස්වා දෙන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. ඕනේ ගලපාත රජමහා විහාරයේ මේ වහල කියන්න බෑ කවදාවත් අපට ඕනේ මේ වැඳ පුදා ගන්න අපේ ප්‍රධානය දෙන්න කියන්නේ කරුණුව ගන්න කියන්නේ ඊයේතර ආරච්චිමුනේ දානට ගෙනිච්ච බෝධිමොළි වරඩුව මොකද්ද මේ කරන වැඩේ අපිට මේ කිසිදාක මේ දෙයක් දුන්නේ නැහැ අපේ මේ අනෝමහාතු ඉන්නකම් අපිට මේ වගේ දෙයක් දුන්නේ නැහැ අපිට ඕනේ මේක ලබා දෙන්න අපිට මේක අපේ දායකයින්ට මේක හරිම අකරතැබ්බයක් ඒක නිසා කොයිව පන්සලක මේ විදිහට මේව වහලා තියන්නේ නැහැ අපේ හැමෝම අපිට කියන්නේ දායකින්ගේ නොතනින්න කමේ කියලා ඕගොල්ලෝ ඉක්මන් වෙන්න එක තමයි අපිට හැමෝම කියන්නේ ඒක නිසා අපිට කරුණා කළා මේ පන්සලට අපිට මේ යතුරු ලබා දෙන්න අපිට කිසිම දෙයක් ඕනේ නැහැ වෙන අපි කායෙන්වත් දෙන්න ඉල්ලලා දෙන්න විහාරයේ ඇතුළේ තියන්න ඕන විහාර මන්දිරේ විහාරයේ වාසය කරන ඇතුළේ තුන ඇත්තල දෙක තමයි උස්තයින කියලා විහාරය ඇතුළේ තිබ්බේ ඒ නිසා ඒ ස්ථානයේ තියෙන ඇතුළේ තියෙන ඇත්තල දෙකක් තියන්න ඕන ඒ මන්දිරයට අපිට කිසිම චෝදනාවක් නැහැ ගලපාත විහාරයේ උඩමළුවේ තිබෙන්නා වූ කිසිම දෙයක් මේ වෙන තෙක් නැති වෙලා නැහැ නැති වුණා නම් නැති උන්නේ පල්ලෙහා තියෙන සීවිලි ආන්දරන්ගේ තියෙන තමරත්තරම් පිළිවෙ තමයි ඒගොල්ලෝ පැහැරගෙන අරගෙන ගියේ. ඒ අර අපේ උඩා පන්සලේ අද වෙනතුරු නූල් පොටක දෙයක් නැති වෙලා නෑ. මම බොහොම කනගාටුයි මම කියන්නේ දායකයෙක් වශයෙන් මට අවුරුදු 71ක් වෙනවා. මට දායකයෙක් වශයෙන් මට අනිත් කනගාටුයි. ඒක නිසා ඔබතුමාට කියන්නේ මම කරුණාකරලා අපේ වැදපිතුන්ට වැද පුදාගෙන එන්න ගලපාත විහාරයේ අතුරු ලබා දෙන්න කියලා. ඒ විතරක් නෙවෙයි වැදපිතුන් එන්න බස් 7ක් දවසකට එනවා. ඒ නිසා ඒ මිනිස්සු ඇවිල්ලා දෙස් ඩෝල් තියලා අපිට යන්නේ. ගමේ ඉන්නේ මිනිස්සුන්ද හරකුන්ද අලිද ගොන්නුද කියලා. ඒකින්ද අපේ දායකකම නැති වෙනවා. අපිට කරුණා කළා ඉන්දිකරාලාගේ ගත්ත යතුර අපිට නැවතම යතුරු දෙට් එක ලබා දෙන්න. එතරම් එපමණයි. පැවතෙන මහා කාශ්‍යප රාතන් වහන්සේගේ ධාතුන් වහන්සේ ජීවමාන වැඩ ඉන්න ගලපාත රජමහා විහාරස්ථානයේ අද වෙනකොට වහලා දාලා තියෙනවා. පෘතුගීසින් 16 වෙනි සියවසේ වහලා දාලා විනාශ කළා බෞද්ධයන්ට වද පුදා ගන්න තැන වහලා දැම්මට පස්සේ
වර්තමානයේ එක්තරා නිලධාරීන් කණ්ඩායමක් එකතු වෙලා අනීතික විදියට පන්සලේ සිල් ගන්න කෙනෙක්ට බෞද්ධයට මූලික අයිතිවාසිකම් අවශ්‍ය කළා. සියලු දෙනාගේම මූලික අයිතිවාසිකමක් ආගම හදාන එක. ඒ සියල්ලම අවශ්‍ය කළා නිලධාරීන් කණ්ඩායමක් විසින් මුළු පන්සලක් එක කොළ කෑල්ලකින් වහලා දාලා තියෙනවා. මං ඉල්ලනවා මේ ජනතාවත් එක්ක ඉල්ලන්නේ. ඇයි අපිට වඳින්න තියෙන අපේ උතුම් මල් කඩක්වත් වඳු ගලපාත රජමහා විහාරස්ථානයේ මාකාශ මහතන් වහන්සේගේ ජීවමාන ධාතුන් වහන්සේ වැඩ ඉන්න ගලපාත විතරයි. උන්වහන්සේගේ ධාතුන් වහන්සේ වැඩ පුදා ගන්න තියෙන භූමිය. ඇයි මේම වහලා දාන්න නිලධාරී මණ්ඩලේ කීප දෙනෙක් එකතු වෙලා? ඇයි මේ කුමන්ත්‍රණකාරය විදියට මේ වැඩ කටයුතු කරන්නේ? මං ඉල්ලා සිටිනවා නිලධාරියෝ දැම්ම තමන්ගේ තියෙන සීමාවල කටයුතු කළා. ඒ සීමාවල් ඉවත් කරගෙන මේ අහිංසක බෞද්ධ ජනතාවට පොයට කටින පින්කමකට පූජාවක් කරගන්න ඉඩකඩ හදලා දෙන්න කියලා දානෙකට අඩුම ගානේ පාංශුකූලයකට වැඩ කටයුතු කරගන්න ඉඩකඩ හදලා දෙන්න කියලා තමන්ගේ නිලධාරීන්ගේ සීමාවෙ ඉඳගෙන වැඩ කටයුතු කරලා දෙන්න කියලා මේ මං ඉල්ලා සිටිනවා මේ වෙනුවෙන් කියලා බලදායි නිලධාරීන් දැක්කම අදම මේ කඩිනම් පිළිතුරක් ලබා දෙන්න දැන් මාස එකමාරකට වැඩි නේද? දැන් මාස එකමාරකට වැඩි මේ පන්සල වහලා දාලා මලගෙදරකට පාංශුකූලයකට කාණ්ඩුව වඩම්මන්නේ වෙන පන්සල් වලින්. ඔව්. ඉතින් මෙවැනි අසාධාරණ බෞද්ධන්ට කරන්න එපා. බෙන්ත ජනතාවගේ මුතුන් මල් කඩක් අද මේ වහලා දාලා අනීතික විදියට එක අයගේ ආධිපත්‍යයට යටත් වෙලා තියෙන්නේ. කරුණාකර හැමෝටම කියනවා නිලධාරීන් තමන්ගේ සීමාව ඉඳලා මේ බෞද්ධ ජනතාවට යුතුයකම් ඉෂ්ට කරලා දෙන්න වැඩ පුදා ගන්න අවස්ථාව ඉල්ලලා දෙන්න කියලා ඉල්ලා සිටිනවා මේ අවස්ථාවේ.